චරිතය, වටිනාකම සහ ඒකේ ප්‍රතිවිපාක. මේව ගැන හිතන්න පොළඹවන හරි අපූර්ව කතාවක් තමයි සේරිවානිජ ජාතක කතාව. අපි බලමු මේ සදාකාලික කතාවෙන් ඇත්තටම අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා. හිතන්න බලන්න එකම එක පරණ භාජනයකින් කෙනෙක්ගේ ඇතුළාන්තය එයාගේ සම්පූර්ණ චරිතයම හෙළිදරව් කරන්න පුළුවන්ද? අන්න ඒක තමයි මේ කතාවේ තියෙන පුදුමය. කතාව දිගහැරෙන්නේ අන්තපුර නගරය. මෙතනදී එකම අවස්ථාවකට මුහුණ දෙන දෙන්නෙක් තමන්ගේ ගති ගුණ අනුව කොයිතරම් වෙනස් විදිහට හැසිරෙනවද කියලායි අපිට බලා ගන්න ලැබෙන්නේ. හොඳයි කතාවට බහිමු. මෙන්න වෙලෙන්දෝ දෙන්නෙක් එකම නගරයකට එනවා. අන්තපුර නගරයට. ඉතින් මේ දෙන්න තමන්ගේ බඩු විකුණ ගන්න නගරයේ වීදි දෙකට බෙදා ගන්නවා එකඟතාවයකින්. හැබැයි මේ දෙන්න අහසයි පොළවයි වගේ. එක්කෙනෙක් තමයි අපේ කතාවේ බෝධිසත්වය. එතුවාගේ වෙලඳාම පදනම් වෙන්නෙම සාධාරණකම මත. අනිකා යා තමයි අර කපටි තණ්හාකාර වෙලඳා. ඉතින් හිතන්න මේ වගේ හාත්පසින්ම වෙනස් දෙන්නෙක්ගේ ගමන් මග එකට හමු වුණාම මොන වගේ දෙයක් වෙන්න පුරවන්ද? හරි. දැන් අපි කතාවේ තවත් පැත්තක් දිහා බලමු. ඒ තමයි සැඟවුණු නිධානයක් ගැන. මේ අන්දපුර නගරියේම හරිම දුප්පත් පවුලක් ජීවත් වෙනවා. ආච්චි කෙනෙකුයි එයාගේ මිනිබිරියකුයි. මෙයාලා ළඟ එකම එක දෙයක් තියෙනවා. ඒක තමයි යාළගේ උරුමය. ඒත් පුදුමේ කියන්නේ ඒකේ වටිනාකම ගැන මෙයාලා කිසිම දෙයක් දන්නේ නැහැ. මෙයාලා ඉන්නේ පොඩි අබලන් ගෙදරක. ගෙදර මුල්ලක දුවිලි බැඳිලා අමතක කරලා දාපු පරණ තැටියක් තියෙනවා. එයාලා හිතන්නේ ඒක කිසිම වටිනාකමක් නැති දෙයක් කියලා. හැබැයි ඒක තමයි මේ පවුලේ එකම උරුමය. මෙන්න කතාවේ පළවෙනි හැරවුම් ලක්ෂ්‍ය. තණ්හාවේ පරීක්ෂණය. අපි අර ලෝභී වෙලෙන්දාගේ චරිතය නියම විචයට මනින්න පුළුවන් අවස්ථාවක් එන්නෝ. බලමු යා මේ ලැබෙන අවස්ථාවෙන් කොහොම ප්‍රයෝජනයක් ගනීද කියලා. ඉතින් අර ලෝභී වෙලෙන්දා මෙයාලගේ වීදියේ පැත්ත බඩු විකුණ එනවා. මේ වෙලාවේ අර පොඩි මිනිබිරිය දුවගේ එනවා අර පරණ තැටියත් අරගෙන. හරිම අහිංසක බලාපොරොත්තුවකින් තමයි යා අහන්නේ මේ පරණ භාජනයේට එක වලල්ලක්වත් ගන්න බැරි වේද කියලා. වෙලෙන්දා ඉතින් තැටිය අතට ගන්නවා. එයාට මේවේ පළපුරුද්ද තියෙනවනේ. පොඩි ඉන්දිකටුවක් අරගෙන තැටිය හිමීට පූරනවා. අන්න එතකොට තමයි යාට තේරෙන්නේ මේක නිකම්ම පරණ ලෝහ කෑල්ලක් නෙවෙයි මේක පිරිසිදු රත්තරන්. ඒක දැක්ක ගමන් එයාගේ ඔළුව ඇතුලේ වෙනම කතාවක් දුවන්න පටන් ගන්නවා. එයාට පේනවා Taman ඉස්සරහා තියෙන ලොකු වස්තුවක් කියලා. ඒත් එයාගේ හිතට ඊළඟටම එන දේ තමයි කොහොමද මේක නිකම්ම මගේ කරගන්නේ කියන එක. අන්න එතනදී එයාගේ තණ්හාව එළියට එනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? එයා දැනම ලොකු බොරුවක් කියනවා. අර වටිනා රන් තැටිය. චි මේ මොන කුණු කන්දරාවක්ද? මේකට සතයක්වත් වටින්නේ නැහැ කියලා බිම ගහලා යනවා. එයාගේ ප්ලෑන් එක තමයි ටිකකින් ආපහු එවිත් මේක නිකන්ම අරගෙන යන්න. හරි. දැන් කතාවේ අනිත් පැත්ත. දැන් තමයි අවංකකම පරීක්ෂණයට ලක් වෙන්නේ. අපේ දෙවෙනි වෙලෙන්දා, ඒ කියන්නේ බෝධිසත්වයෝ. අන්න ඊයා දැනෙනවා අර වීදියටම. බලන්න එකම පරීක්ෂණය. ඒ චරිත දෙකේ තියෙන වෙනස මුළු කතාවෙම අවසානය වෙනස් කරනවා. ඉතින් ඇත්තටම මේ තැටිය කොච්චර වටිනවද? අරයාගේව සතයක්වත් වටින්නේ නැහැ කියලානේ. බලමු අවංක වෙලෙන්දා මේකට දෙන තක්සේරුව මොකක්ද කියලා. බෝධිසත්වයේ තැටිය අතට ගත්ත ගමන්ම තත්පරයක්වත් යන්න කලින් ඒකේ ඇත්ත වටිනාකම අඳුන ගන්නවා. එයා බොරුවක් කියන්නේ නෑ. පුදුමෙන් වගේ එයා කියන්නේ අම්මේ මේක මිල කරන්න බැරි තරම් වටින රන් තැටියක් නේ කියලා. අන්න බලන්න අවංකකම. එයාට ඕන නම් තිබුණා අඩු ගානකට මේක ගන්න. ඒත් එයා ඒව කරන්නේ නෑ. එයා කෙලින්ම කියනවා මං ළඟ තියෙන බඩු ඔක්කොම දුන්නත් මේ තැටියට ඒක මදි කියලා. අන්න ඒ අවංකකම තමයි මුළු කතාවම වෙනස් කරන්නේ. ඉතින් අවසානයේදී මොකද වෙන්නේ? එයා Taman ළඟ තිබුණු රන් කාසි 500යි එයාගේ වෙළඳ බඩු ඔක්කොමයි දීලා තමයි අර රන් ටෙටිය ගන්නෙ. අර ආච්චි අම්මා වෙළඳාගේ අවංකකමට කොච්චර පැහැදෙනවද කියනවනම් හරිම සතුටින් මේ ගනුදෙනුවට කැමති වෙනවා. හරි. දැන් තමයි කතාවේ උච්චතම අවස්ථාවේ එන්නේ. මේ අතරේ අර කපටි වෙළඳා ආයෙත් එනවා. එයා හිතාගෙන ඉන්නේ Tamanගේ ප්ලෑන් එක හරි ගිහින් තැටිය නිකම්ම අරන් යන්න පුරුවන් වෙයි කියලා. එයා ඇවිත් හැඩිය ඉල්ලනකොට අර ආච්චි අම්ම දෙන උත්තරින් මිනිහා ගල් ගහනවා. එයා කෙලින්ම මුණටම කියනවා තමුසේ බොරුකාරයෙක්. අවංක වෙලෙන්දෙක් ඇවිත් අපිට මේකේ ඇත්ත වටිනාකම කිව්වා. අපි ඒක යාට දුන්නා කියලා. එතනදී එයාගේ මුළු වංචාවම එළි වෙනවා. එක තත්පරෙන් එයාගේ මුළු බලාපොරොත්තුම සුන්. Tamanගෙම තණ්හාම නිසා අත ළඟ තිබුණු මහා වස්තුවක් නැති කරගත්තා කියලා යාට තේරෙනවා. ඔක්කොම ගන්න ගිහින් තීන දෙත් නැති වුණා වගේ වැඩක්. එයාට පිස්සු වගේ දුවනවා ගඟ පැත්තට අර අවංක වෙලෙන්දාව නවත්ත ගන්න. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි. අර වෙලෙන්දා ඔරුවකින් ගඟින් එගුඩ වෙලා ඉවරයි.
මෙයා බලාගෙන ඉද්දිම එයා නොපෙනී යනවා. එතනම බලාපොරොත්තු සුන් වෙලා මිනිහා බිම ඇදගෙන වැටෙනවා. ඉතින් මේ ජාතක කතාවේ පණිවිඩය හරිම පැහැදිලි නේද? තණ්හාව නිසා අනුන්ව රවට්ටන්න ගියොත් අන්තිමට වෙන්නේ තමන්ට ලැබෙන්න තියෙන දේත් නැති වෙන එක. හැබැයි අවංකකම. ඒක කවදාවත් වටිනාකම නැති නොවන සදාකාලික නිධානයක් වගේ. සමහර වෙලාවට අපේ චරිතයේ ඇත්ත වටිනාකම මනින්න දෙන්නේ අපිට ලැබෙන රන්තැට්ටි වලින් නෙවෙයි, අපි ඒ රන්තැට්ටි වලට ප්‍රතිචාර දක්වන විදිහෙන් වෙන්න පුරුවන්.